දැන් අපි කරන්න යන්නේ 13 පහ අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ. මේකත් තියෙන්නේ සුළු කරන්න කියලා. මේකේ පළවෙනි අණු කොටස දීලා තියෙනවා 4යි කිලෝග්‍රෑම් 800යි ග්‍රෑම් බෙදන්න කියලා 4ෙන්. අපිට මේක මේ විදිහටම තියාගෙන බෙදන්නත් පුළුවන්. 4යි 800 තමයි තියෙන්නේ. ඒක බෙදනවා 4ෙන්. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි බිංදුවට 4 ඒවා නැහැ බිංදුවට 4 ඒවා නැහැ 4ට 4 ඒවා 1යි 4න් 4 බිංදුවක් වෙනවා මෙතන 4 ඒවාට 8ට 4 ඒවා 2යි එහෙනම් 8යි එතනත් බිංදුවයි ඊට පස්සේ මේ බිංදුවත් ගේනවා මේ බිංදුවත් ගේනවා එතකොට කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක් කියලා උත්තරේ ගන්න පුළුවන් අපිට. එහෙම නැතුව මේක කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් වලට හරව ගත්තොත් එනවා කිලෝ 4ට 4000යි ග්‍රෑම් 800යි 4800යි ග්‍රෑම් කියලා. දැන් මේක බෙදන්න තියෙන්නේ 4ෙන්. 4800 බෙදනවා 4ෙන්. 4ට 4 ඒවා 1යි 4යි බිංදුවයි 8 ගත්තාම 8ට 4 ඒවා 2යි 8යි බිංදුවයි මේ බිංදුව එනවා මේ බිංදුව එනවා. එතකොට එතෙන්ට බිංදු දෙකක් එනවා. 1200 තමයි එන්නේ. 1200 කිලෝ වලින් ලිව්වොත් 1 කිලෝග්‍රෑම් 200යි ග්‍රෑම් කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි අණු කොටස දීලා තියෙන්නේ 4යි කිලෝග්‍රෑම් 230යි ග්‍රෑම් බෙදන්න කියලා 3ෙන්. දැන් මේකෙදී අපි සුළු කරගෙන යන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයටත් දෙකට. මම මෙන්න මේ ක්‍රමේ යොදා ගන්නවා. එතකොට කිලෝග්‍රෑම් 4 මම ග්‍රෑම් කරනවා 4000ක් එනවා. ඒකට එකතු වෙනවා 230. එතකොට එනවා 4230යි ග්‍රෑම් කියලා. ඒ ආපු උත්තරේ අපි කරන්න ඕනේ 4230 බෙදනවා 3ෙන්. 4ට 3 ඒවා 1යි 3 වරක් 1 3යි 4ෙන් 3ක් කඩනවා 1යි 2 ගත්තා 12ට 3 ඒවා 4යි 4 වරක් 3 12යි බිංදුවයි 3 ගත්තා 3ට 3 ඒවා 1යි 3 වරක් 1 3යි බිංදුවයි බිංදුව ගත්තා එහෙනම් බිංදුවයි. ඒකට එනවා 1410යි ග්‍රෑම් කියලා 1 කිලෝ වලින් ලිව්වොත් කිලෝ 1යි ග්‍රෑම් 410ක්. ඊට පස්සේ තුන්වෙනි අණු කොටස මේකෙදි දීලා තියෙනවා කිලෝ 8යි කිලෝග්‍රෑම් 350යි ග්‍රෑම් කියලා. ඒක බෙදන්න තියෙනවා 3ෙන්. අපි මේකෙදිත් මේ කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් කරගන්නවා 8000ක් එනවා. එතකොට ඒකට 350ක් එකතු කරගන්නවා ග්‍රෑම්. එතකොට එනවා 8350යි ග්‍රෑම් කියලා ග්‍රෑම් වලින් උත්තරේ. දැන් කරන්න තියෙන්නේ 8350 3ෙන් බෙදා ගන්න ඕනේ. 8350 බෙදනවා 3ෙන්. 8ට 3 ඒවා 2යි 6යි 8ෙන් 6ක් අඩු වුණා 2යි 23 මෙතෙන්ට ගත්තාම 23යි 23ට 3 ඒවා 7ක් තියෙනවා 23ට 3 ඒවා එතකොට 7 වරක් 3 21යි 23න් 21ක් අඩු වුණා 2යි 25ට 3 ඒවා 8 වරක් 3යි 24යි එකක් ඉතුරුයි 10ක් වෙනවා 10ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි එකක් ඉතුරුයි. ඊට පස්සේ අපි තවත් බිංදුවක් ගෙනල්ලා ඉස්සරහට සුළු කරනවා මෙතන දශමිකයක් තියලා. එතකොට 10ට ආපහු 3යි 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 ওই විදිහට තමයි එන්නේ. මේක එතකොට උත්තරේ එනවා 2783ක්
ආසන්න වශයෙන් ග්‍රෑම් ආසන්න වශයෙන් එහෙම වුණොත් කිලෝග්‍රෑම් වලින් උත්තරේ එනවා කිලෝ 2යි ග්‍රෑම් 783ක්. මේ ප්‍රශ්නේ තුන්වෙනි අණු කොටසේදී මට පොඩි අතවීමක් වෙලා තියෙනවා. මේක බෙදන්න කියලා තියෙන්නේ 3න් නෙමෙයි 5න්. අපි ඒකත් සුළු කරලා යමු. 8යි කිලෝග්‍රෑම් 350යි ග්‍රෑම් බෙදන්න කියලා තියෙන්නේ 5න්. එහෙන් බෙදුවොත් 8350ක් එනවා ග්‍රෑම් ප්‍රමාණය. ඒක බෙදන්න තියෙන්නේ 5න්. 8350 බෙදනවා 5න්. 8ට 5 ඒවා 1යි 5යි 8න් 5ක් ගියා 3ක් ඉතුරුයි 33 එනවා 3 ආවට පස්සේ 33යි 33ට 5 ඒවා 6යි 30යි 3ක් ඉතුරුයි මෙතන 5 එනවා 35ට 5 ඒවා 7යි 35න් 35ක් ගියා බිඳුවයි බිඳුවට මේ බිඳුව ගෙනාට පස්සේ මෙතෙන්ට එනවා අපහු බිඳුවක්. 8ට 5 ඒවා 1යි 3ක් ඉතුරුයි මේ 3 ගත්තා 33ට 6යි 30යි 3ක් ඉතුරුයි මේ 5ට 35යි 35ට 5 ඒවා 7යි 35යි ඊට පස්සේ බිඳුවට තව බිඳුවක් එනවා. එතකොට උත්තරේ එනවා 1670යි ග්‍රෑම් කියලා. කිලෝග්‍රෑම් වලින් ලිව්වොත් 1යි කිලෝග්‍රෑම් 670යි ග්‍රෑම්. මේකේ හතරවෙනි අණු කොටස අපිට දීලා තියෙනවා කිලෝ 12යි 600යි ග්‍රෑම් කියලා. ඒක බෙදන්න කියලා තියෙනවා 7න්. අපි කිලෝ 12 ග්‍රෑම් වලට හරවනවා 12යි බිංදු 3ක් එනවා 12000ක් එනවා. ඒකට එකතු කරගන්නවා 600. එතකොට එනවා 12600යි ග්‍රෑම් කියලා. මේක අපිට බෙදන්න තියෙන්නේ 12600 බෙදනවා 7න් 12ට 7 ඒවා 1යි 4ක් එක 7යි 5ක් ඉතුරුයි මෙතන 6 එනවා පල්ලෙහාට 7 වරක් 56ට තියෙනවා 8ක් තියෙනවා 7 වරකට 56යි 56න් 56 කරනවා බිඳුවයි මේ බිඳුව එනවා 7 ඒවා නැහැ බිඳුවයි මේ බිඳුව එනවා 7 ඒවා නැහැ බිඳුව. එහෙනම් 1800යි කියලා එනවා. මේකට පිළිතුර ග්‍රෑම් වලින්. මේක කිලෝග්‍රෑම් වලට හැරෙව්වොත් 1යි කිලෝග්‍රෑම් 800යි ග්‍රෑම් කියලා උත්තරේ ගන්න පුළුවන්.